අපි අද කතා කරමු මොනවද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලංකාවට ඒවා අවශ්‍යද නැද්ද කියන එක ගැන. First of all, keep the politics aside. ලංකාවේ ගොඩක් අය වරද්දගෙන ඉන්න දෙයක් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා කියන්නේ වෙන රටක අධ්‍යාපනය. developed country එකක තියෙන අධ්‍යාපනය විදියට ලංකාවේ අධ්‍යාපනය හැඩගස්වන එක කියන එක. සාමාන්‍යයෙන් අධ්‍යාපනය කියලා කියන්නේ නිරන්තරයෙන් අප්ඩේට් වෙන සිස්ටම් එකක්. ඔයාලා ඇහැලා තිනේ මානව පරිණාමය කියන එක. මේ මානව පරිණාමය වගේ තමයි අධ්‍යාපනයේ පරිණාමයක් තියෙනවා. අවුරුදු ගානකට කලින් අපි ඉගෙනගත් අධ්‍යාපන ක්‍රමය නෙවෙයි අද කාලේ දරුවන්ට අපි ලබලා දෙන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම අනිත් සබ්ජෙක්ට්ස් වලටත් මේක එහෙම වෙන්නේ නැති කියලා මම හිතනවා. විශේෂයෙන්ම සයන්ස් වගේ සබ්ජෙක්ට් එකකට අනිවාර්යෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අත්‍යවශ්‍යයි. මම ඒකට හේතුව කියන්නම්. අපේ ලෝකල් සිලබස් සයන්ස් වල සමහර එක්ස්පෙරිමන්ට්ස් තියෙනවා. ඒවා ගොඩක් පරණයි. ඒ වගේම මම දැකපු තව ලොකු මිස්ටේක් එකක් තමයි අපේ ලෝකල් සිලබස් එකේ තියරි එක උගන්වනවා විතරයි සමහර වෙලාවට දරුවන්ට ඒක රියලිස්ටික් ඒ කියන්නේ රියල් ලයිෆ් එක්සැම්පල්ස් එක ඒගොල්ලන්ට ඒක පැහැදිලි කරන්නේ නැහැ. එතකොට දරුවෝ දන්නේ නැහැ මම ඇයි මේක ඉගෙන ගන්න කියලා. ඉතින් අන්න ඒ වගේ තියෙන ගැප්ස් ෆිල් කරන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන එක ඇත්තටම අත්‍යවශ්‍යයි, especially when it comes to science. අපේ කන්ට්‍රි එක ඇතුලේ අපේ දරුවෝ හුරු වෙලා තියෙන අධ්‍යාපන රටාවක් තියෙනවා. ඒ අධ්‍යාපන රටාව ඉගෙනුම් රටාව වෙනස් කරගෙන අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන්න ගියොත් ඇත්තටම අපිව ස්ටක් වෙනවා. අපිට රටක් විදිහට ඉස්සරහට යන්න අමාරු වෙනවා. උදාහරණයක් විදිහට කවුරු හරි හිතනවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් කියන්නේ අච්චුපතක් නැතුව ඔක්කොම ඩීටේල්ස් ටික ටැබ් එකක දාලා එහෙමත් නැත්නම් ලැප්ටොප් එකක දාලා දරුවන්ට ඒවා ස්ලයිඩ්ස් වොච් කරන්න වගේ දේවල් නම් ඔයගලන් හිතන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා. ඇත්තට මේක සාර්ථක නැහැ. ඇත්තටම ප්‍රතිසංස්කරණයක් කරනවා නම් අධ්‍යාපනයේ ඔයගලන් බලාපොරොත්තු වෙන්න එපා මේ ටෙක්ස්ට් බුක් නැති කරලා ටැබ් එකක බබාලා ඔක්කොටම ටැබ්ස් දීලා බබාලා ඔක්කොටම ලැප්ටොප්ස් දීලා ඒවයි ඉගෙනුම් කටයුතු කරනවා කියන එක නම් ඔයගලන් හිතන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා. ඒක නෙවෙයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ. ඇත්තටම උගන්වන දේවල් වල අප්ඩේටඩ් versions එන්න ඕනි කියන එක තමයි ඇත්තටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක තියෙන්න ඕන කෝ වැලියු එක.